මෛත්‍රීපාල සිරිසේන කියන්නේ රාජ සේනාරත්න කියන්නේ මගේ තාත්තගේ මරණය වෙලාවේ සහ ඊට පසුව තාත්තා වෙනුවෙන් නොබියව කතා කරපු පුදුල වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තාම පිරිසිදු අවංක චරිතයක්. රාජ සේනාරත්න තේමයි. හැබැයි මේ වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතුමා අනිත් පැත්තට ගියා. අපිට දැන් ආයෙත් මොකද ගෙන්න ගන්න බෑ. ඒත් අපි අඩු ගානේ උත්සාහ කරන්න ඕනේ. පක්ෂ ඇතුළේ ඉන්න කෙනෙක් හරි රැක ගන්න. මොකද මේ විදිහට එක්කිනා දෙන්න ගැටලා ගියොත් අවසානයේ මේ පක්ෂ ඇතුළේ ඉතුරු වෙන්නේ කුඩුකාරයෝ ටිකයි, මංගලකාරයෝ ටිකයි, බිස්නස් කාරයෝ ටිකයි, ඔනෝයුතු විතරයි. ඇත්ත නිල් ලේ ශරීරය ඇතුළේ දුවන අර ලේ කකියන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කවදාවත් වාසියට එන්න මෙන්න කීපන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එක්කෙනෙක් හොයාගන්න බැරි වෙනවා තව ටිකක් කල් යනකොට. ඒක නිසා තමයි දැන්ම අපි මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. මේ අපිට ලොකු පාඩමක් උගන්වන සමයක් මේක. මේ රජයේ වැදගත් තැනක තියන්න අපි වැදගත් මිනිස්සු මේකට තියාගන්න ඕනේ. අපි ඉස්සර කිව්වේ මොකද්ද? සංග වෙදගුරු ගෝරි කාංකරු. අද මොකද කියන්නේ තියෙන්නේ? අද කියන්නේ කුඩු, එතනෝල්, මිනිමරු, දූෂණ, වංචා, කොමිස් තාවකාලික වාසි සඳහා මේ පක්ෂ ඇතුළට මේ ළඟදී ආපු හිංසායෝ ටික නිසා තමයි අපේ මේ අහිංසක හිටපු හොඳ මිනිස්සු ටික අපෙන් ඈත් වෙලා යන්නේ. ඒක තමයි අත්ත කතන්දරය. මොකද අපි දැන් කල්පනා කරලා බලන්න ඕනේ අපි තාවකාලික සතුට වාසිය ගැන හිතනවද? දීර්ඝ කාලීනව මේ පක්ෂය රැකගෙන, මේ ආණ්ඩුව රැකගෙන, මේ රට රැක ගන්න දීර්ඝ කාලීනව අපි හරි මිනිස්සුම රැක තියාගන්න ඕනේ.